හරි. අයිබෝන් කියලා පිළිගන්නවා SITC සරසවියේ ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමා පාඨමාලාවට. අද පැමිණලා ඉන්න ළමයි හැමෝමත් ගෞරවනීය කතිකාචාර්ය මණ්ඩලයේ නියෝජනය කරමින් කතිකාචාර්ය සඳමාලි මහත්මියවත් ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. අපි අද ලොකු ගමනක් ආරම්භ කරනවා. ඔබ සහ අපි අ, මේ ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කරන්න තමයි මෙතැනට රැස් වෙලා ඉන්නේ. ඉතින් අ, අද පැවැත්වෙන මේ හඳුන්වාදීමේ වැඩසටහන ඉතාමත් හොඳින් සාවධානයෙන් අවධානය යොමු කරලා ඔබගේ දැන් අද මම න්‍යායපත්‍රය ගැන කිව්වොත් එහෙම මුලින් මම සාමාන්‍යයෙන් විනාඩි 35ක් පමණ ඔබගේ පාඨමාලාව පිළිබඳ සම්පූර්ණයෙන් සාකච්ඡා කරනවා. කරලා ඉවර වෙලා ඊට පස්සේ ඔයගලන්ට ඒ සාකච්ඡාව පිළිබඳව සහ පාඨමාලාව පිළිබඳව තියෙන ගැටලු සාකච්ඡා කරනවා. ඉන්පසු කතිකාචාර්යතුමිය හමුවේ සාකච්ඡා කරනවා. ඉතින් ඒක තමයි අද වැඩ. ඉන්පසු මාලාව ඉදිරියට කරගෙන යනවා. අපිට විනාඩියක් දෙන්න Facebook ලයිව් එක ෂෙයා කරගන්නම්. හරි. ඒත් එක්කම අපි කතා කරමු. සාමාන්‍යයෙන් අද අපි සම්මුඛ සාකච්ඡාවක් විදිහට තමයි යන්නේ. එහෙම වුණාම වීමකදී මුලින් ඔබ කාටද සම්මුඛ වෙන්නේ කියලා දැනගන්න ඕනකම තියෙනවා. ඊට පස්සේ ඔබ කාහටද සම්මුඛ වෙන්නේ කියලා දැනගන්න ඕන අවස්ථාවක් තියෙනවා. මුලින් මම හඳුන්වා දෙන්නම්. මම කාදර් රහමතුල්ලා ඔබේ පාඨමාලාවේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී විදිහට කටයුතු කරනවා. එතකොට මම තමයි අද ඔබගේ හඳුන්වා දීමේ වැඩසටහන මෙහෙයවන්නේ. එතකොට දැන් ඔබේ වාරය අපි පටන් ගන්නකොටම ඔබට පුළුවන් දැන් ටයිප් කරන්න කැඩි කැඩි ඇහෙන්නේ කියලා තියෙනවා. මං හිතන්නේ එයාගේ කනෙක්ෂන් ප්‍රොබ්ලම් එකක්. අනික් ළමයින්ට කිසිම ගැටලුවක් නැහැ. ඔබට දැන් පුළුවන් ඔබ කවුද කියන එක සඳහන් කරන්න. ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ද? එහෙම නැත්නම් රැකියාවක් කරන කෙනෙක්ද? ගුරුවරයෙක්ද? ගුරුවරියක්ද? එහෙම නැත්නම් පොලිසිය වැඩ කරනවද? හමුදාවේ වැඩ කරනවද? කියන එක ඔබේ නමත් ඔබේ වෘත්තියත් සඳහන් කරන්න විනාඩියක් ලබලා දෙන්නම්. එතකොට මැසේජ් එකක් දාන්න. එතකොට ඒක අපටත් දැනගන්න පුළුවන් ඔබ සමග කවුද එකට ඉන්නේ කියලා, අප සමග කවුද එකට ඉන්නේ කියලා සහ ඔයගොල්ලන්ගේ බැජ් එකේ කවුද ඉන්නේ කියලා දැනගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ හින්දා ඒක දාන්න. එතකන් අපි පටන් ගමු. හරි. මම වැඩි වෙලා ගන්නෙ නැහැ. Facebook live එකක් යන නිසා අපි ටක් ගාලා පටන් ගමු.
කමෙන්ට්ස් බැලුවොත් එහෙම පොඩ්ඩක් මෙසේජස් බලමු. හරි. 424ක් මෙසේජස් තියෙනවා. ගොඩක්ම A level ස්ටුඩන්ට්ස්ලා ඉන්නේ. සහ විශ්වවිද්‍යාල ළමයි ඉන්නේ. University of Kelaniya, University of Moratuwa, undergraduate software engineer, right Bashini, all level student. right. සෙට් එකක් ඉන්නවා. එහෙනම් හරි. අපි දැන් වැඩේට පටන් ගමු. හරි. එහෙනම් මම ප්‍රසන්ටේෂන් එකට යන්නම් පාඨමාලාව පිළිබඳව. අයිබෝන්. හරි. අපි දැන් මේ පාඨමාලාව ගැන බලමු. හරි. එතකොට මේ පාඨමාලාව ගැන ගත්තහම මේ පාඨමාලාවේ මුල ඉඳලා මම ඔබට පැහැදිලි කරමින් යනවා. එතකොට යම් කිසි ගැටලුවක් ඔබට ඇති වුණොත් එහෙම ඔබට පුළුවන් මේ පැහැදිලි කිරීම වලින් පසුව විමසන්න. එතකොට මම ඊටමත් පැහැදිලිව ඔබට මේ දේවල් කියලා දෙනවා. ඉන්පසු ඔබ පාඨමාලාව තුළට රැගෙන යනවා. එතකොට මේ පාඨමාලාව ගත්තහම මේ පාඨමාලාවේ නම ඩිප්ලෝමා ඉන් ඉංග්ලිෂ්. right? එතකොට මේ 2025 ඉන්ටේක් එක. එතකොට මේ ඉන්ටේක් එක මැයි 26 වෙනිදා ආරම්භ වෙනවා. එතකොට අද සිට තවත් සතියක් දක්වා අපි ඉන්ටේක් එක දීර්ඝ කරනවා. එතකන් ඔයගලන්ට ජොයින් වෙන්න අවස්ථාවක් තියෙනවා. ඉන්පසු ඉන්ටේක් ක්ලෝස් කරනවා. එතකොට මේ පාඨමාලාව ගත්තහම මේ පාඨමාලාවේ විශේෂත්වය ගත්තහම මේ පාඨමාලාව මෙහෙවන්නේ අධ්‍යක්ෂණය කරන්නේ පිරිනමන්නේ SITC සරසවිය විසින්. එතකොට SITC සරසවියෙන් තමා මේ පාඨමාලාවේ සියලුම අධ්‍යයන කටයුතු සිදු කරන්නේ. SITC සරසවිය ගත්තහම SITC සරසවිය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක SDFL අනුමැතිය ලත් සරසවිය. එතකොට SDFL අනුමැතිය ලත් සරසවියක් විදිහට ශ්‍රී ලංකාව තුළ කටයුතු කරන සරසවියක්. ඒ වගේම මේ ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමා පාඨමාලාව ඔබට පිරිනමන්නේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව මගින් පිළිගත් විශ්වවිද්‍යාලයකි. එතකොට සාමාන්‍යයෙන් ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ ඕනෑම අධ්‍යාපන සුදුසුකමක් පිළිගත යුතු ඉහළම ස්ථානයකින් ඔබගේ පිළිගැනීම තහවුරු වනවා. ඉතින් මෙහි පාඨමාලාව අන්න ඒ වගේ ඉතාමත් පිළිගැනීමකින් යුත් වැදගත් පාඨමාලාවක් ලෙස සැලකෙනවා. ඉතින් SITC සරසවිය 2005 සිට ක්‍රියාත්මක සරසවියක්. එතකොට SDFL කියන අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතනය යටතේ සරසවි 4යි ක්‍රියාත්මක වෙන්න දැනට. ලංකාවේ විශාල ප්‍රමාණයක සරසවි තියෙනවා, අධ්‍යාපන ආයතන තියෙනවා. නමුත් සරසවි 4යි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ සරසවියකින් එක් සරසවියක් SITC සරසවිය. සහ මේ ඩිප්ලෝමා පාඨමාලාවේ පිළිගැනීම පිළිබඳව මම ඔබට සඳහන් කළා. ඉතින් මේ ඩිප්ලෝමා පාඨමාලාවෙන් පසුව එතකොට ඔබට මෙවැනිම පිළිගැනීමකින් යුත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව පිළිගත් විශ්වවිද්‍යාල ඩිප්ලෝමා පාඨමාලාවක් සහ ඩිප්ලෝමා පාඨමාලාවෙන් පසුව උපාධි පාඨමාලාවක් හදාරන්න පුළුවන් අවස්ථාව ලැබෙන පාඨමාලාවක්. ඉතින් මම ආරාධනා කරනවා මේ අද ආරම්භ කරන ඔබේ පාඨමාලාව ඉතාමත් සාර්ථක ලෙස ඔබට හදාරන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් මේ පාඨමාලාව ගැන කතා කරොත් එහෙම මම මේ ප්‍රසන්ටේෂන් එක ඉදිරියට ඔබට පැහැදිලි කරමින් යනවා. එතකොට ඔබට ඉතාමත් හොඳින් අවබෝධයක් ගන්න පුළුවන් වෙවි මේ පාඨමාලාව පිළිබඳව. මේ පාඨමාලාව මාස 6ක පාඨමාලාවක්. එතකොට මේ පාඨමාලාව අද පටන් ගත්ත නම් අදින් මාස 6කින් ඔබගේ පාඨමාලාවේ අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන් අවසන් වෙනවා. එතකොට මේ පාඨමාලාවේ දේශන පැවැත්වෙන්නේ සාමාන්‍ය සිංහල සහ ඉංග්‍රීසි මිශ්‍ර මාධ්‍යයෙන්. මේ මම සහ ඔබ කතා කරන ඉංග්‍රීසි මිශ්‍ර සිංහල මාධ්‍යයෙන් ඔබට මේ පාඨමාලාවේ දේශන කටයුතු සිදු වේවි. එතකොට පළමු මාස 3ේදීම මාස 3ේදී හෝ 2ේදී
සම්පූර්ණයෙන් සිංහලෙන් ඔබට කතිකාචාර්යතුමිය විසින් පැහැදිලි කිරීමේ කටයුතු සිදු කරයි. ඉන්පසු ඔබව ඉංග්‍රීසි මාධ්‍යයට හරවාගෙන ඒ ඔස්සේ ගමන් කරනු ලබනවා. ඉතින් මේ පාඨමාලාව පෙර සඳහන් කළ පරිදි මැයි 26 වෙනිදාද රාත්‍රී 9ට ආරම්භ වෙනවා Zoom ඔස්සේ. ඉතින් මේ පාඨමාලාවේ සියලුම කටයුතු මේ ආකාරයෙන්ම Zoom හරහා සිදු වෙනවා. එතකොට ඔයගලන්ට මේ ලින්ක් එක හම්බුණා වගේම ඔබ සහභාගී වී සිටින Zoom WhatsApp group එක හරහා Zoom link ඔබට ලබා දීමක් සිදු කරනවා. ඉතින් ඉන්පසු විශේෂයෙන් මේ PDF එකේ සඳහන් වෙන කරුණු ගැන කිව්වොත් එහෙම මේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව මගින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් අනාගත රැකියා වෙළඳපොළ සහ උසස් වීම් සුසුකම් වලට අනුව සහ ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුව සැකසුණු රජයේ පිළිගත් ඩිප්ලෝමා පාඨමාලාවක් වෙනවා. සහ මේ ඩිප්ලෝමා පාඨමාලාවෙන් පසු මෙම ඩිප්ලෝමා පාඨමාලාව හදාරා ඒ ඔස්සේ පිළිගත් උපාධියක් හැදෑරීමටත් ඔබගේ වෘත්තීය සහ අධ්‍යාපනික ගමන් මාර්ගය නිසි ලෙස සකස් කර ගැනීමටත් මෙය මහඟු අත්වලක් වෙනවා නියතයි. එතකොට මේ විශ්වවිද්‍යාලය මේ ඩිප්ලෝමා එක පිරිනමන විශ්වවිද්‍යාලය ගැන තවදුරටත් කතා කරොත් PSB විශ්වවිද්‍යාලයෙන් තමයි ඔබට මෙම ඩිප්ලෝමා සහතික පත්‍රය පිරිනමන්නේ. එතකොට මේ PSB විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව මගින් පිළිගත් විශ්වවිද්‍යාලයක් විතරක් නෙමෙයි IAU International Association of Universities ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සංගමයේ සමාජිකත්වයේ දරන විශ්වවිද්‍යාලයක්. ඒ වගේම එක්සත් රාජධානියේ ඇසික් කියන විශ්වවිද්‍යාල සඳහා ලබා දෙන ප්‍රතිතනයත් ලබාගෙන තියෙන විශ්වවිද්‍යාලය. සහ World Education Service ලෝක අධ්‍යාපන සේවයේ ලියාපදිංචි විශ්වවිද්‍යාලයක් විදිහට දක්නට ලැබෙනවා. ඉතින් මෙවැනි විශ්වවිද්‍යාලයකින් තමයි ඔබට මේ ඩිප්ලෝමා සහතික පත්‍රය පිරිනමන්නේ. සහ අධ්‍යක්ෂණය ගැන කතා කරොත් මේ පාඨමාලාවේ අධ්‍යයන කටයුතු ගැන කතා කරොත් මෙහෙයවීම් කටයුතු ගැන කතා කරොත් මේ දේවල් SITC සරසවිය මගින් සිදු කරනවා. SITC සරසවිය ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක SDFL ලියාපදිංචියේ තියෙන සරසවියක් විදිහට දක්නට ලැබෙනවා. ඔබට ලබා දීලා තියෙන PDF එකේ මේ ඩිප්ලෝමා සහතිකය ලබා දෙන විශ්වවිද්‍යාලයට අදාළ UGC recognition ලියුම තියෙනවා. එනත් කිසිම සරසවියකින් මෙවැනි පැහැදිලි PDF එකක් ලබා දෙන්නේ නැහැ විශ්වාසයි. එතකොට ඔබට ලැන්ටමත් ලබා දීලා තියෙන පිටු 28ක PDF එකේ 4 වෙනි පිටුවේ තියෙනවා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවේ recognition එක තියෙන ලෙටර් එක. ඉන්පසු මෙකී විශ්වවිද්‍යාලය පිළිබඳව තියෙන පිළිගැනීම පිළිබඳව තවදුරටත් තහවුරු වන පරිදි මේ විශ්වවිද්‍යාලය ටයිම්ස් හයි එඩියුකේෂන් මැගසින් එකකින් පිළිගන්නවා. සහ ඇසික් මම කලිනුත් කිව්වා එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල වලට ලබා දෙන පිළිගැනීමක් සහ International Association for Quality Assurance in Higher Education උසස් අධ්‍යාපනය පිළිබඳ තත්ත්ව සහතිකරණ ආයතනයෙන් මෙම විශ්වවිද්‍යාලය පිළිගන්න තිබෙනවා. සහ World Education සහ CPD membership එක තියෙන විශ්වවිද්‍යාලයක්. ඉතිරි කටයුතු මම ආරාධනා කරනවා ඔබට මේ PDF එකෙන් කියව ගන්න කියලා. අත්‍යවශ්‍යම කරුණු ටික මම ඔබට මේ හරියදී පැහැදිලි කරා. තවත් විශේෂම දේ තමයි මෙම ඩිප්ලෝමා පාඨමාලාවෙන් පසු දැන් ලංකාවේ අනන්තවත් අප්‍රමාණවත් ඩිප්ලෝමා පාඨමාලාවන් තිබෙනවා ඉංග්‍රීසි මාධ්‍යයට, ඉංග්‍රීසි ඩිප්ලෝමාවට, ඉංග්‍රීසි භාෂාවට. නමුත් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඩිප්ලෝමාවෙන් පසු ඔවුන්ට කරන්නේ මොනවද කියන එක, තව අධ්‍යාපනය කොහොමද ඉස්සරහට ගෙනියන්නේ, තමන්ගේ අධ්‍යාපන ගමන් මාර්ගයේ කන්ටිනියු කරන්නේ කොහොමද, උපාධියකට යන්නේ කොහොමද කියන මාර්ගයේ එකී ඩිප්ලෝමාවල අපැහැදිලි වුණත් මෙම ඩිප්ලෝමාව ශ්‍රී ලංකා ක්වොලිටි ෆ්‍රේම්වර්ක් එක යටතේ ක්‍රියාත්මක ඩිප්ලෝමාවක් නිසා ඔබට ඩිප්ලෝමාවෙන් පසු ඍජුවම UGC recognize උපාධියකට යන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා. සහ ඔබ දැනටමත් මාස 6ක් මෙම ඩිප්ලෝමාව තුළ ඉගෙන ගන්න නිසා ඔබට ඩිප්ලෝමාවේ පළමු සැමිස්තරය නිදහස් වෙනවා. එතකොට ඔබට උපාධියේදී අධ්‍යයන කටයුතු කරන්න වෙන්නේ, ඉගෙන ගන්න වෙන්නේ අවුරුදු 2කමාරක් පමණයි. ඔබට වසර 3ක උපාධියක් හිමි වෙනවා. ඒ ඔබ දැනටමත් ඩිප්ලෝමාව හදාරන නිසා ඔබට උපාධියට යෑමේදී, පිය නැගීමේදී පළමු සෙමිස්ටරේ නිදහස් වෙන නිසා. එතකොට මේ ආකාරයෙන් තමයි ඒ ඔබේ ඉදිරි ගමන් මාර්ගය ශ්‍රී ලංකා ක්වොලිටි ෆ්‍රේම්වර්ක් එක යටතේ ක්‍රියාත්මක වෙන්නේ.
අනුමතිය තියෙන විදිහටම ඒ කටයුතු ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි මෙතන සඳහන් කරන්නේ. ඔබට මේ ඩිප්ලෝමායකෙන් පස්සේ බැචලර් of ආර්ට්ස් ජෙනරල් ඉන් ඉංග්‍රීසි ඩිග්‍රී එකක් හෝ බැචලර් ආර්ට්ස් හොනර්ස් ඩිග්‍රී එකක් කරන්න පුළුවන්. ඒතර අවුරුදු දෙකමාරක් ඔබ ඉගෙන ගත්තොත් ඔබට ආර්ට්ස් ජෙනරල් ඉංග්‍රීසි ඩිග්‍රී එකක් ගන්න පුළුවන් වෙනවා. අවුරුදු 3මාරක් ඉගෙන ගත්තොත් තව අවුරුද්දක් වැඩියෙන් ඉගෙන ගත්තොත් ඔබට ගෞරව උපාධියක් දක්වා අධ්‍යයන කටයුතු කිරීමේ අවස්ථාව තියෙනවා. සහ SITC සරසවියෙන්ම එම උපාධිය හදාරන්න පුළුවන්. දැනටමත් උපාධි බැජ් එකක් පටන් අරගෙන තියෙන්නේ. ඔබට කලින් මෙම ඩිප්ලෝමාව හැදෑරු දසදහස් ගණනක් සිසුන් සිටිනවා ඔවුන් වෙනුවෙන්. ඉතින් ඒකෙත් ලියාපදිංචි කිරීම ආරම්භ කරලා තියෙන්නේ ජුනි මාසේ 26 වෙනිදා ඒ උපාධිය පටන් ගන්නවා. නමුත් ඔබට සහභාගී වෙන්න බැහැ. ඔබ දැන් ඩිප්ලෝමාව අවසන් කරන්න ඕන. ඔබ ඩිප්ලෝමාව අවසන් කළාට පසුව ඔබටත් එවැනිම උපාධියක් අපි ගැසට් කරනවා. ඊට පස්සේ සම්බන්ධ වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. සහ මේ විශේෂත්වයන් ගැන කතා කරොත් එහෙම මේ ඩිප්ලෝමා පාඨමාලාව ශ්‍රී ලංකාවේ අඩුම පාඨමාලා ගාස්තුවට තමයි SIT සරසවිය විසින් ලබා දෙන්නේ. උපාධිය ගත්තහමත් SIT සරසවිය මගින් ලබා දෙන උපාධිය ශ්‍රී ලංකාවේ අඩුම පාඨමාලා ගාස්තුව තවදුරටත් තහවුරු කරනවා. වගේම වාරික 30කින් ඒ කියන්නේ මාස 30කින් ගෙවන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මම විශ්වාස කරන්නේ නැහැ වෙනත් අධ්‍යාපන ආයතනවල එලෙස වාරික ගෙවීමේ ක්‍රමයක් තියෙනවා කියලා. මෙතනදී ඔබට වාරික 30කින් පාඨමාලා ගාස්තු ගෙවන්න පුළුවන්. උපාධියේදී ඩිප්ලෝමාවේදී වාරික 4කින් ගෙවන්නත් අවස්ථාව දීලා තියෙනවා. සහ එකවර ගෙවීමේදී අතිවිශාල ඩිස්කවුන්ට් එකකුත් ලබලා දීලා තියෙනවා. ඒ කියන්නේ අපි ඉස්සරහට බලමු. මීළඟට මෙම පාඨමාලාවේ කාලසටහන ගැන කතා කරොත් එහෙම මෙම පාඨමාලාව සෑම අඟහරුවාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 8 සිට 9:30 දක්වා පැවැත්වෙනවා. එතකොට මේ කාලය ගත්තහම ඉස්සර අපි පන්ති පැවැත්වුවේ පැයක් වගේ. එතකොට මේ කාලය පැය එකහමාරක් කරලා තියෙනවා. ඒ සිසුන්ගේම ඌමනාවට මොකද ඔයගොල්ලන්ට පැය එකහමාරක් පැයක් ඉගෙනගෙන මදි නිසා තමයි පැය එකහමාර කරලා තියෙන මේ බැච් එකේදී සහ UGC ස්ටෑන්ඩඩ් වලට අනුව මේ කාලසටහන සකස් කරලා තියෙන නිසා ඔබට පැය 3ක් සතියකට අධ්‍යයන කටයුතු කරන්න සිදු වෙනවා. එය අඟහරුවාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 8 සිට 9:30 දක්වා පැවැත්වෙනවා. ඉතින් මේ පාඨමාලාව අද ආරම්භ වෙනවා. අද මේ මගේ හඳුන්වා දීමේ වැඩසටහනින් පසුව ඔබට අවස්ථාව සලසලා දෙනවා. පාඨමාලාව පිළිබඳ දැන් මේ මම කියන දේවල් පිළිබඳව හෝ මම මිස් කරපු දේවල් පිළිබඳව ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් අහන්න. ඉන්පසු ඔබව කතිකාචාර්යතුමිය සමග හඳුන්වා දීමේ කටයුතු සිදු කරනවා. ඉන්පසු ඊළඟ පන්තියේ සිට දේශන පැවැත්වෙනවා. එතකොට අද සඳුදා දවසක් ඔබේ ඊළඟ පන්තිය හෙට නෙමෙයි අඟහරුවාදා නෙමෙයි ඉරිදා පැවැත්වෙනවා. ඉන්පසු එක දිගට අඟහරුවාදා සහ ඉරිදා සෑම දවසකම ඔබේ පන්ති පැවැත්වෙනවා. එතකොට අපි හෙට පන්ති පවත්වන්නේ නැත්තේ ඔබගේ අද ලියාපදිංචි වූ දරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒගොල්ලන්ගේ ලියාපදිංචි වීම UGC recognized university එකට යවන්න ඕනකම තියෙනවා. ඉතින් ඒ හින්දා හෙට අපි පන්ති පවත්වන්නේ නැහැ. ඊළඟ ඉරිදා පන්ති පවත්වනවා. ඊළඟ ඉරිදා සිට සෑම අඟහරුවාදා සහ ඉරිදා දවසකම රාත්‍රී 8 සිට 9 දක්වා පන්ති පැවැත්වෙනවා. එතකොට ඊළඟ ඉරිදා වෙනකම් දැනටමත් පාඨමාලාවට සහභාගී නොවූ සිසුන්ට සහභාගී වීමේ අවස්ථාව තියෙනවා. සහභාගී වෙලා ඉන්න සිසුන්ට කතිකාචාර්යතුමිය විසින් ඔබ තෝරාගත යුතු ඔබ ලැහැස්ති කරගත යුතු පොත් මොනවද සහ අවශ්‍ය කටයුතු මොනවද කියන එක දිගින් දිගටම ඔබගේ WhatsApp සමූහයන් ඔස්සේ අප්ඩේට් කරනවා ඇති. එතකොට මේ පාඨමාලාවේ පැවැත්වෙන දේශන සඳහා ඔබට සහභාගී වීමට නොහැකි වුණොත් ඔබට අපි YouTube හරහා ඒ කියන්නේ අද පැවැත්වෙන දේශනය හෙට දවසේදී උදෑසන 10ට ප්‍රථම YouTube එකට අප්ලෝඩ් කරලා ලබලා දෙනවා. එතකොට ඔබට data ලොකු ප්‍රමාණයක් වැය වෙන්නේ නැහැ. YouTube package එකක් දාගත්තා නම් ඇති. සහ පැය භාගයක් විතර පන්ති ඉඳලා ඊට පස්සේ ඔබට පැය භාගයක් විතර පන්ති ඉඳලා ඊට පස්සේ ඔබට connection problem එකකින් left වෙන්න වුණොත් එහෙම YouTube recording එකේ පැය භාගයක් යවලා ඉතිරි ටික බලන්න පුළුවන් අවස්ථාව හිමි වෙනවා. ඉතින් ඒ විදිහට අපි recording ලබලා දෙනවා. සහ පොය දිනවල සහ රජ නිවාඩු දිනවල පන්ති පැවැත්වෙන්නේ නැහැ. නමුත් කතිකාචාර්යතුමියට යම් කිසි අමතර පන්තියක් දාන්න වුණොත් ඔබ සමග කතා කරලා ඒ පන්තිය පැවැත්වෙනවා ඇති. ඊට පස්සේ මම මේ eligibility criteria එක ගැන නම් කතා කරන්නේ නැහැ. මොකද ඔබ සුසුකම් ලබන නිසා තමයි මේ ඩිප්ලෝමාව තුලට සම්බන්ධ වෙලා අද දේශනයට ඔබ සහභාගී වෙන්නේ. කෙසේ වෙතත් උසස් පෙළ විෂයන් දෙකක් හෝ ඊට වැඩි ගණනක් සමත් නම් ඔබට මේ ඩිප්ලෝමාව
සම්බන්ධ වෙන්න පුළුවන් හෝ එහා සමාන සුදුසුකමක් තියෙන ඕනෑම දරුවෙකුට මේ ඩිප්ලෝමාවට සම්බන්ධ වෙලා ඉදිරි අනාගතය ලස්සනට හදාගෙන යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මේ ඩිප්ලෝමාවේ පාඨමාලා ගාස්තු ගැන කතා කරොත් එහෙම තවදුරටත් සඳහන් කරන්න අවශ්‍යයි මෙය මෙවැනි පිළිගැනීමක් තියෙන. ඒ කියන්නේ UGC recognition එක තියෙන යුනිවර්සිටි එකකින් ලැබෙන ඩිප්ලෝමා එකකට ලංකාව තුල ඇති අඩුම පාඨමාලා ගාස්තු. සහ මෙකි පාඨමාලා ගාස්තු රුපියල් 38000ක් වන අතර නිපුණතා සංවර්ධන ශිෂ්‍යත්වයේ රුපියල් 19000ක් හිමි වෙනවා 50%ක. ඒ සඳහා නිපුණතා ශිෂ්‍යත්ව ආයතනයේ සහ SDFL එකට සහ PSB එකට මගේ සහ දරුවන්ගේ ස්තුතිය පුද කරනවා මේ වෙලාවේ. එතකොට මේ පාඨමාලා ගාස්තු රුපියල් 19000යි. එතකොට මේ රුපියල් 19000 වාරික 4කින් ගෙවන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. පාඨමාලාවට සහභාගී වීමේදී රුපියල් 5000කුත්, ජුනි මාසයේදී රුපියල් 5000කුත්, ජුලි මාසයේදී රුපියල් 5000කුත්, අගෝස්තු මාසයේදී රුපියල් 4000කුත් බැගින් ගෙවිය යුතු වෙනවා. මේ පාඨමාලා ගාස්තු එකවර ඔබ ගෙවනවා නම් ඔබ රුපියල් 14000ක් පමණයි ගෙවිය යුත්තේ. වෙනත් කිසිදු අය කිරීමක් වාරිකයක් හෝ පාඨමාලා ගාස්තුවක් ගෙවිය යුතු නැහැ. එතකොට මේ විදිහේ තමයි ගාස්තු සඳහන් වෙන්නේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව මගින් පිළිගත් සහ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සංගමයේ සමාජිකත්වයේ දරන එක්සත් රාජධානියේ ඇසික් යන ලෝකයේ ඉහළම විශ්වවිද්‍යාල ප්‍රතිතන පිළිගැනීම සහිත PSP විශ්වවිද්‍යාලයෙන් පිරිනමන ඩිප්ලෝමා සහතිකයක් ලබා දෙනවා ඔබට. ඒ සහතිකය මම තව ටිකකින් පෙන්නන්නම්. පාඨමාලාවෙන් පසු සිසුන්ට අවශ්‍ය නම් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක SDFL මගින් ඩුවල් ක්වොලිෆිකේෂන් සහතිකයක්ද ලබා ගන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් එය අත්‍යවශ්‍යම නොවේ. මොකද ඔබට දැනටමත් ලැබෙන්නේ නිකම්ම ලැබෙන්නේ මේ පාඨමාලාවෙන් පසුව UGC recognized university diploma එකක්. ඊට අමතරව ඔබට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවේ විශ්වවිද්‍යාලය පිළිගත්තා යනුවෙන් සඳහන් කරන ලියුමකුත් ඔබට මේ පාඨමාලාවෙන් අවසානයේදී හිමි වෙනවා ඇති. එතකොට මේ gallery of trust ඒ කියන්නේ මොකක්ද? අපගේ අප පිළිබඳ ඔබ විශ්වාසය තබාගත යුත්තේ ඇයි කියන එක ගත්තහම එතකොට මෙතනදී මේ PDF එකේ අපි සඳහන් කරලා තියෙනවා 2022 වසරේ දැන් අවුරුදු 3කට කලින් මාර්තු මාසයේ සිට පැවැත්වුණු SITC සරසවියේ ඩිප්ලෝමා ප්‍රධානෝත්සවයන් අපි අවසරකට සිසුන් 25000කට වැඩිය ඩිප්ලෝමාධාරීන් ලෙස දැයට දායාද කරලා තියෙන සරසවියක්. ඉතින් ඔබ අපට ලබා දෙන ඔබ අපට ගෙවන මුදල පිළිබඳව අංශු මාත්‍රාවකවත් සැකයක් ඔබ තියාගත යුතු නැහැ. මේ ඔන්ලයින් පාඨමාලාවක් වුණත් ඔබට කිසිදු සැකයකින් තොරව මේ පාඨමාලාව සම්පූර්ණයෙන් කරගෙන යන්න පුළුවන් අවස්ථාව ලැබෙන වෙනත් ආයතන වගේ නෙවෙයි. මොකද මේ ආයතනයේ විශ්වාසය තවදුරටත් දැනටමත් අපි තහවුරු කරලා තියෙනවා. ඉතින් ඔයගලන්ට බලන්න පුළුවන් 2022 සිට අපගේ ප්‍රධානෝත්සව ඡායාරූප මෙහි තියෙනවා. ඒව බලන්න පුළුවන් අවස්ථාව තියෙනවා. අවසාන ප්‍රධානෝත්සවය 2025 අප්‍රේල් වල පැවැත්වුණා. එහි ඡායාරූපත් මෙහි සඳහන් වෙනවා සහ අපේ Facebook පිටුවේ සඳහන් වෙනවා. සහ Facebook page එකේ තියෙන student comments ඔයගලන්ට බලන්න පුළුවන්. SITC සරසවියේ මත ඔබට ඇති වී ඇති විශ්වාසය තවදුරටත් අනිවාර්යෙන් ඉහළ නංවනු ඇතැයි මම විශ්වාස කරනවා. ඉන් පස්සු ඔබට මේ ලබා දෙන සර්ටිෆිකේට් එක තියෙනවා, ට්‍රාන්ස්ක්‍රිප්ට් එක තියෙනවා. මේ සර්ටිෆිකේට් එක තමයි හම්බෙන්නේ. ඒක හම්බෙන්නේ PSB විශ්වවිද්‍යාලයෙන්. මොකද PSB විශ්වවිද්‍යාලය තමයි ලංකාවේ UGC recognized විශ්වවිද්‍යාලය. ඉතින් ඒකෙන් තමයි ඔබට හම්බ වෙන්නේ. සහ SITC සරසවිය සහ PSB විශ්වවිද්‍යාලය අනුබද්ධිත ඔබට ට්‍රාන්ස්ක්‍රිප්ට් එක හම්බ වෙනවා. එහි සියලුම ප්‍රතිඵල සඳහන් වෙනවා. ඉතින් ඒ විදිහට තමයි තියෙන්නේ. ඉන් පසු අපි කතා කරොත් එහෙම මෙහි පාඨමාලාවේ කතිකාචාර්ය මණ්ඩලය ගැන කතා කරොත් එහෙම පාඨමාලාවේ ප්‍රධාන දේශකතුමිය ලෙස කතිකාචාර්ය සඳමාලි හේරත් මහත්මිය කටයුතු කරනවා. එතුමිය ඉංග්‍රීසි භාෂා අධ්‍යයන අංශයේ අංශාධිපති ලෙස කටයුතු කරනවා. ඒ වගේම මේ පාඨමාලාවේ ආරාධිත දේශකයන් ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා අධ්‍යයන අංශයේ අංශාධිපති කතිකාචාර්ය ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ශෂිනි තේනබදු මහත්මිය සහ කතිකාචාර්ය කාවින්ද රඹුකොළ මහත්මිය සම්බන්ධ වෙනවා. සහ තවත් දේශකවරුන් විශාල ප්‍රමාණයක් මේ අධ්‍යයන කටයුතු වලට විසිටින් ලෙක්චර්ස්ලා විදියට සහභාගී වෙනවා. එතකොට තවත් අපේ HRM පාඨමාලාව තුළ පැවැත්වෙන විසිටින් ලෙක්චර්ස් වලට, අපේ IT පාඨමාලාව තුළ පැවැත්වෙන විසිටින් ලෙක්චර්ස් වලට
මනෝවිද්‍යාව හා උපදේශන ඩිප්ලෝමා පාඨමාලාව තුළ පැවැත්වෙන විසිටින් ලෙක්චර්ස් වලට ඔබට සහභාගී වීමේ අවස්ථාව හිමි වෙනවා. ඉතින් ඒ විෂයන් වලට ඔබ ඇල්මක් දක්වන අයෙක් නම් ආසාවක් තියෙන කෙනෙක් නම් ඒවටත් ඔයගලන්ට සහභාගී වෙන්න පුළුවන්. අපි ඒ ලින්ක් ප්‍රසිද්ධිය ඔබට ඩිප්ලෝමා ගෲප් එක තුලින් ලබලා දෙනවා. ඉතින් විශේෂයෙන් ගොඩක් කට්ටිය අහන දෙයක් තමයි දැනුත් chat එකේ තියෙනවා. අපේ ඊළඟ මනෝවිද්‍යාව හා උපදේශන ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කරන්නේ කවද්ද? HRM එක ආරම්භ කරන්නේ කවද්ද කියලා. මොකද මේ දෙක ඉංග්‍රීසි භාෂාවට අමතරව SITC සරසවියේ ලොකු ඉඩක් ලබන, ලොකු පිළිගැනීමක් තියෙන, ලොකු ඉල්ලුමක් තියෙන ඩිප්ලෝමාවන්. ඊට අමතරව අපේ IT ඩිප්ලෝමා එක සහ සමාජ විද්‍යාව වගේ ඩිප්ලෝමා පාඨමාලාවන් 5ක් අපි මේ ජූනි මාසයේ අවසානයේ වෙද්දී ගැසට් කරනවා. ඔබට ඒවටත් සහභාගී වීමේ අවස්ථාව ලැබෙනවා. ඉන්පසු මෙම පාඨමාලාව අන්තර්ගතය තියෙනවා. අන්තර්ගතය ගැන මම දැන් ඔබ සමග සාකච්ඡා කරන්න නැහැ. මොකද ඒක ගැන සාකච්ඡා කරන්න මම ඉතිරි කරනවා කතිකාචාර්ය මහත්මියට. එතුමිය ඔබට පැහැදිලි කරයි මෙහි අන්තර්ගතය පිළිබඳව. ඊට පස්සේ තවදුරටත් මම සඳහන් කරන්න ඕන සරසවියේ තොරතුරු තාක්ෂණ අධ්‍යයන අංශය මගින් සූදානම් කරනු ලබන Bird Excel PowerPoint Access කියන IT related basic IT course එකක් ඔබට නොමිලේ ලබා දීමක් සිදු කරනවා. ඒතර එහි අධ්‍යයන කටයුතු ඔබට මේ ඩිප්ලෝමාව තුලින්ම කරන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඉතින් මම ආරාධනා කරනවා සාමාන්‍යයෙන් ඔෆිස් එකක ලියුමක් ටයිප් කරන්න, print out එකක් ගන්න, presentation එකක් හදාගන්න, Excel වල මොකක් හරි පඩි ටිකක් හරි ගණන් ටිකක් හරි එකතු කරගන්න වගේ දේවල් වලට අනිවාර්යෙන් අවශ්‍ය බේසික් කම්පියුටර් නොලෙජ් එක අපි මේ තුලින් ඔබට නොමිලේ ලබා දෙනවා. ඒ පන්ති වලට සහභාගී වෙලා උපරිම දැනුම ලබා ගන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඒ වගේම මේ ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමා පාඨමාලාවේ වැදගත්කම ගැන මෙහි සඳහන් වෙනවා. මම බොහෝ දේවල් කතා කරපු නිසා ඔබේ කාලය ඉතිරි කරන්න අවශ්‍ය නිසා මේක කියවන්නේ නැහැ. ඔබට පුළුවන් ඒක කියව ගන්න. සහ මෙකි ඩිප්ලෝමාවේ පිළිගැනීම පිළිබඳවත් මෙහි සඳහන් වෙනවා. මා පෙර කී කරුණු ඒ හින්දා ඒවත් මම කියවලා ඔබේ කාලය විනාඩියක් හරි නාස්ති කරන්නේ නැහැ. ඒවත් ඔබට කියව ගන්න පුළුවන්. මේ තිබෙන්නේ තර වෙස් එක පිළිබඳව සහ ASIC එක පිළිබඳව, UGC recognition එක පිළිබඳව, dual qualification එක පිළිබඳව මේ දේවල් මම උඩදී කතා කරා. ඊට පස්සේ ඔබ සාමාන්‍ය මෙකි ඩිප්ලෝමාවෙන් පස්සේ ඔබ වෙන රටකට, ඒ කියන්නේ පිළිගත් රටකට, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව වගේ රටකට යන්න ඉන්නවනම් ඔබට ගේට් හවුස් කියන ඩුවල් ක්වොලිෆිකේෂන් එක මේ ඩිප්ලෝමාව හැදෑරීම මගින් ලබා ගන්න පුළුවන්. ගේට් හවුස් එක හරහා යන ඩිප්ලෝමා පාඨමාලාවක් සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 2.5ක් විතර වැය වෙනවා. නමුත් ඔබ කිසිදු පාඨමාලා ගාස්තුවක් ගෙවිය යුතු නැහැ. මේ සර්ටිෆිකේට් එක ඩුවල් ක්වොලිෆිකේෂන් එකක් ලෙස ලබා ගන්න පුළුවන්. ඒතකොට ඒ සඳහා ගේට් හවුස් ආයතනයේ ඩොලර් 20ක් වගේ ගෙවලා ඔබට මේ සර්ටිෆිකේට් එක ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ ඔබ කැනඩාව, ඕස්ට්‍රේලියාව වගේ රටකට මයිග්‍රේට් වෙනවා නම් විතරයි වැදගත් වෙන්නේ. ඒ කෙසේ වෙතත් ඔබට මේකි නිකම්ම ලැබෙන UGC recognition certificate එක foreign ministry එකෙන් පවා attestation කරනවා. ඒ කෙසේ වෙතත් ඔබට ඔබේ higher studies වලට යද්දී profile එක වැඩි කරගන්න ඕන වගේ එකක් තියෙනවා නම් අවශ්‍ය නම් ඔබට gate house කියන qualification එක ගන්න පුළුවන්. gate house එක ඔබ මේ හදාරන ඩිප්ලෝමා පාඨමාලාව පිළිගෙන අනුමත කරලා තියෙනවා. ඒතර gate house කියලා කියන්නේ එක්සත් රාජධානියේ හොඳම ප්‍රතිතන ආයතන 10 අතර තියෙන ආයතනයක් වීම විශේෂත්වයක් සහ ශ්‍රී ලංකාවේ බ්‍රිටිෂ් කවුන්සිල් එක. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන එක්සත් රාජධානියේ රාජ්‍ය ආයතනයක් වන බ්‍රිටිෂ් කවුන්සිල් එක හරහා මේකේ ගේට් හවුස් කියන සර්ටිෆිකේට් එක පිළිගෙන සත්‍ය පිටපත් කරලා දෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ ෆොරින් මිනිස්ට්‍රි කියනොත් විදේශ අමාත්‍යාංශයනොත් මේකේ සර්ටිෆිකේට් එක පිළිගෙන සත්‍ය පිටපත් කරලා දෙනවා. ඉතින් ඒකත් අපේ ළමයින්ට මේ ඩිප්ලෝමා එක හදාරන ළමයින්ට අතිවිශාල අත්වලක් වෙනවා. මොකද දැනටමත් ගොඩක් ඒ ගේට් හවුස් සර්ටිෆිකේට් එක අරගෙන කැනඩා ගිහිල්ලා පාර්ට් ටයිම් වැඩ කරන ගමන් හයි ස්ටඩීස් කරන ළමයි විශාල ප්‍රමාණයක් SITC සරසවියේ ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි ඔබට ඔබ රාජ්‍ය ආයතනයක මොකක් හරි සේවය කරන කෙනෙක් නම් හරි ශ්‍රී ලංකාව තුල දේශීයව ජොබ් එකක් කරන්න යන කෙනෙක් නම් හරි ඔබට ඒ UGC recognition certificate එකට අමතරව Ministry of Education එක යටතේ ක්‍රියාත්මක SDFL certificate එක dual qualification කරගන්න අවස්ථාවක් තියෙනවා ඒ පාඨමාලාවෙන් පසුව. එතකොට ඒ certificates තමයි මෙතන සඳහන් වෙන්නේ.
ඉන්පසු අපේ CSR ප්‍රොජෙක්ට්ස් ගැන PDF එකේ සඳහන් වෙනවා. ඊට පස්සේ සරසවියේ විෂන් එක, මිෂන් එක සහ ගැලරි ඔෆ් ට්‍රස්ට් එක ගැන කතා කරද්දී විශ්වාසය ගැන කතා කරද්දී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන සහ නිවුස් පේපර්ස් වල SIT සරසවියේ මේ ඉන්ටේක් එක ගැන සඳහන් කරපු පොඩි නෝට් එකකුත් තියෙනවා. ඔබට ඒවත් බලන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉන්පසු පාඨමාලා ගාස්තු ගෙවන ආකාරය ඒක ඔබට තවදුරටත් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. මොකද දැනටම තෝ පාඨමාලා ගාස්තු ගෙවලා තියෙන නිසා සහ අපේ බැංකු කටයුතු තියෙනවා. ඉන්පසු ප්‍රධානතම දේ අපේ සරසවිය කොළඹ එකෙහි ශ්‍රී ලංකාවේ අංක එකේ ව්‍යාපාර ලිපිනය කොළඹ එක ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටා තිබෙනවා. එතකොට ඔයගලන්ට කොළඹ කොටුවට આવොත් එහෙම හරිම ලේසි විනාඩියක් වගේ යන්නේ WTC එකට එන්න. එතකොට World Trade Center level 26 වල අපේ ප්‍රධාන කාර්යාලය පිහිටා තිබෙනවා. ජනාධිපති කාර්යාලයට එහා පැත්තේ. right? එතකොට ඔබට ඕනෑම කටයුත්තකට අපේ කොළඹ ශාඛාවට පැමිණෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. සහතික true copy කරන්න වගේ දේවල් වලට ෆොටෝ කොපීස් ගන්න, සර්ටිෆිකේට් true copy කරන්න සහ සත්‍ය පාඨමාලාවේ තහවුරු ලිපි ලබා ගන්න වගේ දේවල් වලට ඔයගලන්ට ඇවිල්ලා ගන්න පුළුවන්, ඇප්ලයි කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. සහ ඩුබායි වල සාජාහි අල්මජාස් 2 වල අපේ ඩුබායි බ්‍රාන්ච් එකක් පිටලා තියෙනවා. ඒ කැනඩා UK වගේ රටවල් වලට උසස් අධ්‍යාපනයට යන ළමයින්ට පහසු වෙන්න සහ ඒ රට ඩුබායි වලින් වීසා ඇප්ලයි කරොත් එහෙම ශ්‍රී ලංකාවේ සිට වීසා ඇප්ලයි කරනකොට වඩා කරලා වීසා ලැබෙන වේගයට වඩා වේගයෙන් සහ විශ්වාසයෙන් ලැබෙන නිසා ඒ through අපේ රට යන ළමයි යනවා. ඉතින් ඩුබායි වල අපේ බ්‍රාන්ච් එකක් තියෙනවා. වගේම ඔබේ ඩිජිටල් කටයුතු පිළිබඳ ශාඛාව ඔබේ පාඨමාලාව මෙහෙවන්නේ SIT සරසවියේ ඩිජිටල් කටයුතු පිළිබඳ ශාඛාවෙන්. ඒ ශාඛාව ගම්පොළෙහි පිටලා තියෙනවා. ඒක ඔයගොල්ලන්ට පාඨමාලාව හදාරන්න බාහිර තහවුරු ලිපි මොන හරි ඕනනම් හරි කෝස් එකෙන් පස්සේ completed letters මොන හරි ඕනනම් හරි එහෙම නැත්නම් සර්ටිෆිකේට්ස් ගන්න ඒ වගේ මොකක් හරි ඕනම දෙයකට මේ ශාඛාවන් වලට විසිට් කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මේ ඩිප්ලෝමා එකෙන් පස්සේ ඔයගොල්ලන්ගේ පිරිස මේ ඩිප්ලෝමා එක හදාරන ඩුබායි ඉන්න ළමයි සාමාන්‍යයෙන් 100කට වඩා වැඩි නම් අපි ඩුබායි වල කන්වොකේෂන් එකකුත් arrange කරනවා. මීට පෙරත් කීප වතාවක්ම ඩුබායි වල කන්වොකේෂන්ස් arrange කරලා තියෙනවා. සහ අනිකුත් සියලුම සිසුන්ට ඔබේ ප්‍රධාන උත්සවය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී BMICH එකේදී පැවැත්වෙනවා. ඉතින් මේ ටික තමා බේසික් දේවල් ටික. මම මෙතනදී සඳහන් කරේ නැත්තේ විභාගය ගැන පමණයි. ඔබට මේ පාඨමාලාවේදී මේ පාඨමාලාව ඔබ හොඳින් තේරුම් ගත යුතුයි. මේ පාඨමාලාව ශ්‍රී ලංකාව තුළ පිළිගැනීමේ ඉහළම ආයතනයකින් තමයි ඔබට පිළිගන්වන්නේ. එහෙම වුණොත් එහෙම අනිවාර්යෙන් ඔබට මේ පාඨමාලාවේ කටයුතු නිසි ආකාරයෙන් සිදු කළ යුතු වෙනවා. ඉතින් අධ්‍යයන කටයුතු වලදී ඔබ ඉතාමත් හොඳින් අධ්‍යයන කටයුතු වලට සහභාගී වීම අනිවාර්යයි. එතකොට ඔබට පන්ති මිස් වුණොත් එහෙම ඔබ රෙකෝඩින් බලලා කවර් කරගන්න ඕන. අපි ඇටෙන්ඩන්ස් එකක් මාර්ක් කරන්නේ නැහැ. නමුත් ඔබේ අතේ තමයි තියෙන්නේ මේ පාඨමාලාව සම්පූර්ණව සාර්ථකව ඉවර කරගන්න එක. ඒ ඇටෙන්ඩන්ස් ගැන එතකොට මේ පාඨමාලාව මාස 3කින් අසයින්මන්ට් එකක් සහ ඉතිරි මාස 3කින් ඒ කියන්නේ 6 වෙනි මාසෙදී එක්සෑම් එකක් පැවැත්වෙනවා. එතකොට අසයින්මන්ට් එකෙන් ලකුණු 50කුත් එක්සෑම් එකෙන් ලකුණු 50කුත් හම්බ වෙනවා. එතකොට කතිකාචාර්යතුමිය පැහැදිලි කරයි බොහෝ දුරට අසයින්මන්ට් එකෙන් ලකුණු 60කුත් විභාගයෙන් ලකුණු 40කුත් ලබලා දෙයි. ඒ ඔබගේ කතිකාචාර්යතුමිය දැන් පැහැදිලි කරයි කොහොමද ඒක කරන්නේ කියලා. කෙසේ වෙතත් ඔබට අසයින්මන්ට් එක සඳහා රිවිෂන් ක්ලාසස් වගේම එක්සෑම් එක සඳහා රිවිෂන් ක්ලාසස් උත් අපි ලබලා දෙනවා. එතකොට මේ විභාගය අනුරාධපුර, පොළොන්නරුව, ගාල්ල, ගම්පොළ, කොළඹ යුනිවර්සිටි එකේ කොළඹ යුනිවර්සිටි එකේ තමයි කොළඹ එක්සෑම්ස් තියෙන්නේ. ඉතින් ඒ වගේ ලංකාව පුරා එක්සෑම් සෙන්ටර්ස් වල එක්සෑම් එක පවත්වනවා. එතකොට එකී විභාගවලට පැමිණෙන්න බැරි ආබාධිත දරුවන් හරි එහෙම නැත්නම් විශේෂ රාජකාරී වල ඉන්න ළමයින්ට හරි ඔන්ලයින් ලියන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. සහ ශ්‍රී ලංකාවෙන් බැහැරව වෙන රටක ඉන්න ළමයි ඉන්නවා නම් ඒගොල්ලන්ටත් ඔන්ලයින් ලියන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් විභාගය අන්නේ විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. අසයින්මන්ට් එක අන්නේ විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. අසයින්මන්ට් එකක් ඔබ කරලා අපිට තැපැල් ඔස්සේ එවිය යුතු වෙනවා. අසයින්මන්ට් මාතෘකාව වගේ දේවල් ඔක්කොම ඉතාමත් පැහැදිලිව කතිකාචාර්යතුමිය පාඨමාලාව මැදදී ලබා දීමට කටයුතු කරයි.
ඒතර මාස 3කින් ඇසයින්මන්ට් එක මාස 6කින් විභාගයේ විදියට තියෙනවා. ඉතින් මේ දෙක තමා ඇසස්මන්ට් මෝඩ් එක විදියට තියෙන්නේ. ඉතින් UGC රෙකග්නිෂන් එකක් තියෙන යුනිවර්සිටි එකෙන් ලබලා දෙන මේ වගේ ඩිප්ලෝමා එකකට අනිවාර්යෙන් ඔබ මෙකී කඩයිම් දෙක පහු කරන්න ඕන. ඉතින් ඒ පිළිගැනීම එතකොට තමයි ඔබට ලබා ගන්න පුළුවන් අවස්ථාව තියෙන්නේ. ශ්‍රී ලංකාවේ අනන්ත අප්‍රමාණවත් අධ්‍යාපන ආයතන තියෙනවා. නිසි විභාග ක්‍රමයකින් එම නැත්නම් නිසි ඇසයින්මන්ට් ක්‍රමයකින් ඇසස්මන්ට් එකකින් නැතුව ඩිප්ලෝමාධාරීන් විදියට පත් කරන. නමුත් ඒ ඩිප්ලෝමාධාරීන් එළියට ගියාට පස්සේ එකී ඩිප්ලෝමාධාරීන්ටත් පිළිගැනීමක් නැති වෙනවා. එකී ආයතනයටත් පිළිගැනීමක් නැති වෙනවා. නමුත් මෙහිදී අපේ ඇසස්මන්ට් මෙතඩ් එක 100%ක් SLQF level framework එකට අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ශ්‍රී ලංකාවේ ප්‍රොෆෙසර්ස්ලා අප්‍රූව් කරපු විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මම සියලුම දේවල් පිළිබඳව දැන් කතා කරා. මේ දේවල් පිළිබඳව ඔබට ප්‍රශ්න තියෙනවා නම් දැන් Zoom එක ඔස්සේ දාන්න පුළුවන්. ඒතර ඒවට මම උත්තර දෙනවා. එහෙනම් බොහොම ස්තුතියි. දැන් මම අවස්ථාව ලබා දෙනවා ඔබට ප්‍රශ්න අහන්න. මම කාදර් රහමතුල්ලා මෙම පාඨමාලාවේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී විදිහට කටයුතු කරනවා. මේ පාඨමාලාවේදී තවත් SIT සරසවියේ ඩිජිටල් කටයුතු පිළිබඳ ශාඛාවේ මහත්මාතී විශාල ප්‍රමාණයක් ඔබට සහයෝගය දෙන්න සපෝට් ටීම් එකක් විදිහට ඊට පස්සේ රෙකෝඩින් අප්ලෝඩ් කරන ටීම් එකක් විදිහට සහ එදිනදා ලෙක්චර්ස් වලට සම්බන්ධ කරන Zoom links දාන්න වගේ දේවල් වලට සහභාගී වෙනවා. ඉතින් එකී සියලුම සම්බන්ධීකරණ වැඩ කටයුතු පාඨමාලාව තුලදීත් පාඨමාලාවෙන් පසුවත් අපි ලබා දීමට අපකප් වෙලා ඉන්නවා. ඔබට තියෙන්නේ ඉතාමත් හොඳින් අධ්‍යයන කටයුතු අවසන් කරගෙන අසයින්මන්ට් එකත් අවසන් කරගෙන එක්සෑම් එකත් අවසන් කරගෙන පාස් වෙන්න. ඉන් පසුත් ඔබගේ ඩිප්ලෝමා ප්‍රධාන ඔස්සේවේ සාර්ථක ලෙස සූදානම් කිරීමේ වගකීම වගේ ඉන්පසු සහතිකය ඔබට ලැබෙනකම්ම ලැබුණට පස්සෙත් සියලුම දේවල් වලට SIT සරසවිය ඔබ සමග අපකප වෙලා ඉන්නවා කියන ප්‍රතිඥාව දෙමින් මම නිහඬ වෙනවා. ඔබට දැන් පුළුවන් මම කතා කරපු දේවල් වලින් තේරුනේ නැති දෙයක් මොකක් හරි තියෙනවා නම් හරි ඔබේ තියෙන පෞද්ගලික ගැටලු ඕනෑම දෙයක් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මම ඔබට උත්තර දෙනවා. එහෙනම් good luck. ප්‍රශ්නයක් අහනවා තවම ලියාපදිංචි කිරීම කරලා නැහැ කියලා. සාමාන්‍යයෙන් ගෲප් එකට තමයි ඔබ මුලින් ඇඩ් කරන්නේ. ඉන් පසු සාමාන්‍යයෙන් සතියක් වගේ ගන්නවා ඔබගේ ලියාපදිංචි කිරීම කටයුතු සිදු කරන්න. මොකද අපිට UGC recognized university එකට ඔයගලන්ගේ name list එක අප්ලෝඩ් කරන්න ඕන. contact numbers එක්ක ඒ documentation වැඩවලට සාමාන්‍යයෙන් සතියක් වගේ කාලයක් ලබා ගන්නවා. කෙසේ වෙතත් ඒ දේවල් ඉතාමත් ඉක්මනින් ඔයගලන්ට කරලා දෙයි. රෙජිස්ට්‍රේෂන් ෆෝම්ස් දෙන්න කියලා කවද කියලා අහනවා සංජුල. මම ඒකට උත්තරේ දුන්නා. එක්සෑම්ස් කොහෙද තියෙන්නේ කියලා අහනවා දික්ෂන්. මම දැන් කිව්වා. එතකොට එක්සෑම්ස් තියෙන්නේ කොළඹ යුනිවර්සිටි එකේ තමයි මෙයින් එක්සෑම් එක තියෙන්නේ. සාමාන්‍ය ළමයි 1000ක් විතර ජොයින් වෙන්න පුළුවන් එතනට. ඊට අමතරව කොළඹට එන්න බැරි ළමයින්ට අනුරාධපුර, පොළොන්නරුව, ගාල්ල, මාතර, ගම්පොළ වගේ සෙන්ටර්ස් වල එක්සෑම්ස් තියෙනවා. එතකොට ඒවටත් එන්න බැරි අමාරු ළමයින්ට මොකක් හරි විශේෂ හේතුන් මත එන්න බැරි ළමයින්ට සහ පිටරට එන ළමයින්ට ඔන්ලයින් ඔස්සේ සහභාගී වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. රෙජිස්ට්‍රේෂන් කවද්ද කියලා අහනවා. ඔයගලන්ට ඊළඟ පන්තිය ලබන ඉරිදා පැවැත්වෙනවා. ඊට ඒතකම් ඔයගලන්ටගේ යාළුවන්ට සහ ජොයින් වුන් නැති ළමයින්ට ජොයින් වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. උපාධිය හදාරන්න පුළුවන්ද කියලා අහනවා. ඔව් හදාරන්න පුළුවන්. දැනටමත් ඔයගලන්ගේ මේ වගේම ඩිප්ලෝමා හදාරපු කලින් ළමයින්ට උපාධිය පටන් අරගෙන තියෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයේ උපාධියක් තමයි ලබලා දෙන්නේ. කෝස් එක කරනවා කියලා එකක් ගන්න පුළුවන්ද? ඔව් ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් ඔයගලගේ රෙජිස්ට්‍රේෂන් නම්බර් සම්පූර්ණාට පස්සේ අපේ නම්බර එකක් දෙනවා. ඒකට මැසේජ් එකක් දාලා ලියුම ඕනනම් තැපෑලෙන් ගෙන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් PDF එකක් විදිහට ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඩිග්‍රී එක ඔන්ලයින්ද තියෙන්නේ කියලා අහනවා. ඇත්තෙන්ම උපාධිය ඔන්ලයින් සම්පූර්ණයෙන් ඔන්ලයින් තියෙන්නේ නැහැ.
සෑම මාසයකම අවසාන ඉරිදා ඔබ දේශන සඳහා කොළඹට සහභාගී විය යුතුයි පළමු මාස 6න් පසුව. මොකද 100% ඔන්ලයින් උපාධියක් හැදෑරීමට අවස්ථාව සලසා දීම ඔබටත් උපාධියටත් ඇත්තටම පිළිගැනීම නැතිවීමේ කටයුත්තක් විදිහට තමයි බලපාන්නේ. ඒ හින්දා අනිවාර්යෙන් ෆිසිකලුත් එක්ක තමයි උපාධිය යන්නේ. මෙම ඩිප්ලෝමාව 100%ක් අධ්‍යයන කටයුතු ඔන්ලයින් ඔස්සේ අ, කටයුතු වෙනවා. ඌව පළාතේ කොහෙද තියෙන්නේ කියලා අහනවා හසින්දු. අපි මැඩම්ට කියලා කියන්නම් ඔයගලන්ට ගෲප් එකේ. එක්සෑම්ස් ඔයගලන්ට අවශ්‍ය පරිදි සලසගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. උපාධිය වසර කීයක්ද කියලා අහනවා. මම මේක කියපු එකක්. උපාධිය වසර 3ක උපාධියක්. ඔබට මාස 6ක ඩිප්ලෝමාව හදාරපු නිසා මාස 6ක් නිදහස් වෙනවා. අවුරුදු 2කමාරෙන් ඔබට උපාධිය හදාරන්න පුළුවන් අවස්ථාව තියෙනවා. තාම රෙජිස්ටර් එකේ උත්තර දුන්නා. ස්ටුඩන්ට් ID ඔව් දෙනවා. සතියක් විතර යයි සාමාන්‍යයෙන්. ඒකත් කිව්වා. බදුල්ල සෙන්ටර් එකක් නැද්ද කියලා අහනවා. දැනට නැහැ. ළමයි වැඩි නම් අපි තියනවා. නැත්නම් එතන ළඟටම සෙන්ටර් එකට එන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ගාල්ල ඔව් තියෙනවා. අමාරු කෙනෙක්ට ඔන්ලයින් තිබ්බා. ඔව් කමක් නැහැ සිතුමිනි. සයිකොලොජි ඇන්ඩ් කවුන්සලින් ඩිප්ලෝමා එක 1 year. ඔව් ඒක 1 year ඊළඟ බැච් එක. ඒක අපි ජූලි වල වගේ පටන් ගන්නවා. ඩිග්‍රී එකේ කොස්ට් එක අහලා තියෙනවා. දැනටමත් ශ්‍රී ලංකාවේ අඩුම පාඨමාල අගාස්තු. එතකොට වාරික 30කින් ගෙවන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. පොඩ්ඩක් අපේ Facebook page එකේ තියෙනවා after diploma to degree කියලා පෝස්ට් එකක්. ඒක බලන්න. ඒකේ සම්පූර්ණ ඩීටේල්ස් තියෙනවා. කැන්ඩි වල නැහැ. ගම්පොල තියෙනවා කැන්ඩි ළඟ. ඔන්ලයින් ඔව් ඒක තමයි මම කියන්නේ. ඔබට විශේෂ අවස්ථාවක් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. අපිට ඉල්ලුම් කරලා දැන් ගොඩක් ඉන්නවා හමුදාවේ වැඩ කරන කට්ටිය ඉන්නවා, බුද්ධ්‍යංශවල වැඩ කරන කට්ටිය ඉන්නවා, නර්ස්ලා ඉන්නවා. මම මේ දැක්ක දැනුත් මේ කමෙන්ට් එකක් දාලා තිබ්බා කොහේ හරි ICU එක වැඩ කරන නර්ස් කෙනෙක් හිටියා. ඒතර ඒ වගේ කට්ටියට විභාගෙට එන්න බැරි වෙනවා. ඒතකොට ඒ වගේ විශේෂ අවස්ථා සලකලා අපි ඒගොල්ලන්ටත් ඔන්ලයින් අවස්ථාව ලබා දෙනවා. ඔව් ගම්පල තියෙනවා. IT ඩිප්ලෝමා එකත් මම ඒ ගැන සඳහන් කරා කලින් වගේ ප්‍රසන්ටේෂන් එකේදී ජූලි වල වගේ පටන් ගන්නවා. නෑ ප්‍රශ්නයක් නැහැ. ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක මේ නොලෙජ් එක නෝමල් වෙන ප්‍රශ්නයක් නෑ. මැඩම් මුලින් ඉඳන්ම උගන්වනවා. HRM ඩිග්‍රී එකක්. ඒකට HRM ඩිප්ලෝමා එකක් කරලා තියෙන්න ඕන. ටියුට් තමිල් වලින් ගන්න පුළුවන්ද කියලා අහනවා ආශීෆ්. ඇත්තටම එහෙම ගන්න බෑ. මැඩම් උගන්වන සිංහල කන්ටැක්ට් කරගන්න පුළුවන් ආශීෆ්. මාතර තියෙනවද? yes. හරි. කම්යුනිකේෂන් එකක් ඩුබයි වල තියෙනවද කියලා අහලා තිනවා. ඔව් බැච් එකේ ළමයි 100කට වැඩි ඉන්නවා නම් අපි ඩුබයි වල තියෙනවා. කෙසේ වෙතත් අවුරුද්දකට සැරයක් ඩුබයි වල කම්යුනිකේෂන් එකක් තියෙනවා. ඒකට සහභාගී වෙන්න පුළුවන්. ඔක්කොම කෝසස් ටික එකවර තියලා. ඒතර ඒක තව ඊළඟ පාර තියෙන තව මාස 8කින්. ඒතර ඕගොල්ලන්ගේ පාඨමාලාව මාස 6කින් අවසන්. එතකොට ඩුබයි ඉන්න ළමයින්ට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් අවස්ථාව තියෙනවා. හරි. එහෙනම් ප්‍රශ්න අවසන්. දැන් ගොඩක් ඒවා තියෙනවා එක්සෑම් සෙන්ටර් එක ගැන. ඒවා අපි පාඨමාලාව මැදයේදී කතා කරමු. ග්‍රැජුවේෂන් තියෙන්නේ කවද කියලා අහලා තියෙනවා. ඔයගොල්ලන්ගේ පාඨමාලාව අවසන් වෙලා මාසයක් ඇතුළත තියෙනවා. ඉංග්‍රීසි එක කරන ගමම IT එකට ජොයින් වෙන්න. ඔව් පුළුවන්. දෙකම කරන්න පුළුවන් විදිහට තමයි කාලසටහන අපි සකස් කරන්නේ. ට්වීට්ස් දෙනවද කියලා අහනවා. ඔව් පුතේ ලක්මිනි මැඩම් කලින් දවසේම නෝට් එක දානවා. විශ්වවිද්‍යාලයට පොඩ ඉන්න මේ ටිකක් වැදගත් කමෙන්ට් එකක් තියෙනවා. ඒක මට පෙන්වන්න පොඩ. විශ්වවිද්‍යාලයට අපි සිලෙක්ට් වෙලා ඉන්නේ මේ කැම්පස් එක රෙජිස්ට්‍රේෂන් ප්‍රශ්නද. කිසිම ප්‍රශ්නයක් නැහැ. විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න ළමයිනුත් මේ පාර යුනිවර්සිටි සිලෙක්ට් වුණ ළමයිනුත් තමයි වැඩිපුරම ඉන්නේ. එතකොට ඒගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙම ඩිප්ලෝමාවත් හදාරන ගමන් විශ්වවිද්‍යාල ප්‍රවේශයේ උපාධිය හදාරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. හරිද? විශ්මි කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඩිග්‍රී එක කළොත් කොයි කාලෙද පටන් ගන්නෙ? දැන් ඔයගොල්ලන්ගේ ඩිප්ලෝමා එක අවසන් වුණාම පටන් ගන්නවා. දැන් අප්‍රේල් මාසේ 26 තමයි මම අප්‍රේල් මාසේ 6 තමයි කලින් කන්වොකේෂන් එක තිබ්බේ. දැන් ජූනි 26 ඊළඟ උපාධි බැච් එක පටන් ගත්තා. ඒකෝට ඕගොල්ලන්ටත් මාසෙකින් පටන් ගන්න. හරි.
ඔව් පුළුවන් මිනෝලි පුළුවන්. හරි. සානු පෙරේරා අහනවා HRM එකයි සයිකොලොජිකල් රිස්ක් මොනවද කියලා. ඒක කෝස් එක ගැසට් කරනකන් ඉන්න වෙනවා බලන්න. SLQF ලෙවල් පුතේ බේසික් එකේ ඉඳලම උගන්වන SLQF ලෙවල් 3 ඩිප්ලෝමා එක. හරි. එතකොට තමයි UGC රෙකග්නයිස්ඩ් යුනිවර්සිටි එකකින් ප්‍රොවයිඩ් කරන්න පුළුවන් වෙන්නේ. මං කලින් මගේ ප්‍රසන්ටේෂන් එකෙන් කිව්වා වගේම මේ ඩිප්ලෝමාව ඩිප්ලෝමාවක් පිළිගත යුතු ඉහළම සුදුසුකම් ලබන ඩිප්ලෝමාවක්. මේ කෝස් ෆීස් එකට මේ අන්තර්ගතයට මෙවන් පිළිගැනීමකට මෙවන් පාඨමාලා ගාස්තුවකට මෙවන් පිළිගැනීමක් සහිත සරසවියකි. දැන් SDFL approval එක පවා Ministry of Education approval එක පවා තියෙන සරසවියකින් වෙනත් පාඨමාලාවක් කිසිසේත්ම නැහැ. එහෙම තියෙනවා නම් හොයලා පෙන්වන්න කෙසේ වෙතත් ඒ වගේ පිළිගැනීමක් තියෙන UGC recognized university diploma එකක් දෙන Ministry of Education එක යටතේ තියෙන SDFL approval එක තියෙන කැම්පස් එකකින් මේ වගේ ඉතාමත් අඩු පාඨමාලා ගාස්තුවකට මේ වගේ විශිෂ්ට සිලබස් එකක් කතිකාචාර්ය මණ්ඩලය විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරුන් එවන් ඩිප්ලෝමා එකක් මම ඉතාමත් විශ්වාසයෙන් සහ දැඩි ලෙස විශ්වාසයෙන් කියනවා වෙන තැනක නැහැ. අපි ඩිප්ලෝමා ඉවර කරලා අපේ බැච් එකේ ඩිග්‍රී එක පටන් ගන්න කොයි කාලේ. ඒක තමයි මම කිව්වේ මාස 6න් ඉවර වුණාට පස්සේ ඊළඟ මාස 2ක් ඇතුළත පටන් ගන්නවා. ඩුවල් ක්වොලිෆිකේෂන් එක පුතේ මම ඒ ගැන සඳහන් කරා. ඒ ගැන තව පාරක් සඳහන් කරන්න ගියොත් ලොකු කාලයක් යයි. අපි මැඩම් බලන් ඉන්නවා. මැඩම්ගේ කතාවෙන් පස්සේ ඉන්න ළමයින්ට මම ඒක අපහු පැහැදිලි කරන්නම්. ඉංග්‍රීසි ඩිප්ලෝමා එක කරන ගමන් HRM එක කරන්න පුළුවන්ද? කරන්න පුළුවන්. ඒ විදිහට තමයි අපි ටයිම් ටේබල් දාන්නේ. එහෙනම් එක්සෑම් අමාරු දානවා උගන්නන ඒවා අනුව තමයි එන්නේ. කෙසේ වෙතත් ඇසයින්මන්ට් එකකුත් තියෙන නිසා ඔයගලන්ට අනිවාර්යෙන් ඩිප්ලෝමාව ගොඩදා ගැනීමේ හැකියාව පවතිනවා. කෙසේ වෙතත් අපි රිවිෂන්ස් ලබලා දෙනවා. එහෙනම් අපි මැඩම්ව හම්බෙන්න යමු. ඔගොල්ලෝ ලැහැස්තිද? ඔගොල්ලන්ට වෙන ප්‍රශ්න නැත්තම් නැහැ කියලා දාන්න. මැඩම්ව හම්බෙන්න යමු නම් නෙක්ස්ට් අපි යමු කියලා දාන්න. එතකොට අපිට පුළුවන් ඉස්සරහට යන්න. මොකද දැන් තියෙන chat එකේ තියෙන ප්‍රශ්න නම් මේ ගොඩක්ම අර කැරකි කියන ඒවා මම ප්‍රසන්ටේෂන් එකේ කියපුවම තමයි. අනිවාර්යෙන් දසු. සකු ආර්ට් ෆැකල්ටි එකේ නෙමෙයි බාහිර උපාධි අධ්‍යනාංශයේ එක්සෑම්ස් තියෙන්නේ. ඔව් මුලින් ඉඳන්ම කියලා දෙනවා. හරි. අපි දැන් එහෙනම් මැඩම්ව හම්බෙන්න යමු. right. මැඩම් කතිකාචාර්ය සඳමාලි හේරත් මහත්මිය ආයිබෝවන්. එක්සෑම් ෆේල් වුණොත් ආයෙ try කරන්න පුළුවන් ද ගහනවා. ෆේල් වෙන ප්‍රතිශතයක් නැහැ. 100ක පාස් රේට් එකක් තමයි තියෙන්නේ. එහෙමම ෆේල් වුණොත් ආයෙ try කරන්න පුළුවන්. කෙසේ වෙතත් ඔයගලන්ට ආපහු වයිවා එකකට සම්බන්ධ වෙලා ගොඩ දාගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අයිබෝන් මැඩම් කොහොමද? හොඳින් ඉන්නවද? හොඳින් ඉන්නවා. කොහොමද ඉතින්? ගොඩක් හොඳින් ඉන්නවා. ආ, ළමයි පේනවා ඔයගලන්ට කියලා මම හිතනවා. විශ්වාස කරනවා මැඩම්ගේ කැමරා එකත් පේනවා කියලා සහ මැඩම්ගේ මයික් එකත් ඇහෙනවා කියලා. හරි. කෙනෙක් දුක්කම්. ඉතින් අලුත් ඉංග්‍රීසි ඩිප්ලෝමා එකට ජොයින් වුණ හැම ළමයෙක්ම ඉතාම ආදරයෙන් සහ සතුපගේ සාදරයෙන් ප්‍රශ්න පිළිගන්නවා. මම උත්තර දෙන්නම්. අපිට මේ කෝස් එක ඔක්කොම ඉවර කරලා යුනිවර්සිටි ලෙක්චර් කෙනෙක් විදිහට ඇප්ලයි කරන ක්වොලිෆිකේෂන්ස් yes ඔයා ඩිග්‍රී කරා නම් එහෙම ඔයාට කෙලින්ම ඇප්ලයි කරන්න පුළුවන්. මොකද ඩිග්‍රී එක UGC recognized යුනිවර්සිටි එකකින් ලැබෙන නිසා. හරි. එහෙනම් ඔව් මැඩම් පේනවා හොඳට ඇහෙනවා කියලා දාලා තියෙනවා ගයන්. බොහොම ස්තුතියි ගයන් ඔයාගේ පණිවිඩයට. මේ අපි යම් මැඩම්. ඔබතුමියට බාරයි දැන්. ජූන් මාසේ මුල පටන් ගන්න ඉංග්‍රීසි ඩිප්ලෝමා එකට සම්බන්ධ වුණ සියලුම ශිෂ්‍යයන්ව ඉතාම ආදරයෙන් සහ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අර කට්ටිය ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකක් කියපුවාම චුට්ට චකිතයකින් යුතු වෙනවා. මොකද කට්ටියට පොඩි ප්‍රීවියස් එක්ස්පීරියන්සස් තියෙනවා. ඉංග්‍රීසි ඉගෙන ගන්න ගියා තාම හරියට ඉගෙන ගන්න බැරි වුණා කියලා දුන්න දේවල් තේරුනේ නැහැ. ඒ වගේ පොඩි ඩවුට්ස් තියෙනවා.
මං හිතනවා හැම ළමයිට තියෙනවා කියලා. ඉස්කෝලේත් අපි අවුරුදු ගාණක් ඉගෙන ගත්තා. මං අතනින් කෝස් එක කරා. මං මෙතනින් කෝස් එක කරා. මේකත් කරලා බලනවා කියලා හිතාගෙන ආපු කට්ටියත් ඉන්නවා. සමහර ළමයි දෙන්නෙක් තුන්දෙනෙක් මට ටෙක්ස්ට් කරලා තිබ්බා මුලින් ඉඳන් උගන්වනවා නේද කියලා. ඉතින් මේ ප්‍රශ්නෙට මම කියන්නේ ඔව්. ඔයාලා මොන දැනුම මට්ටමේ ඉඳන් ආවත් මම පළවෙනියට ඒ අකුරේ ඉඳන්ම ඒ අකුර ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද? ඒක ලියන්නේ කොහොමද? වචනයක් හදාගන්නේ කොහොමද? ග්‍රැමර් කොහොමද? හැමදේම මුල ඉඳන් හරි සරලව කියලා දෙනවා. ඔයාලා බය වෙන්න එපා. මම සරලව කියලා දෙනකොට මම ඉංග්‍රීසි වලින් ඔයාලත් එක්ක මුල් මාස ටිකේ ලොකුවට කතා කරන්නේ නැහැ. ඔයාලට සාමාන්‍ය ග්‍රැමර් ටික අල්ලගන්න පුළුවන් වෙනකම් මම සාමාන්‍ය මට්ටමින් තමයි උගන්වන්නේ. ඊට පස්සේ අපි මිස්ටර් කාදරික විදිහට තුන්වෙනි මාසේ ඉඳන් අපි චුට්ටක් ඇඩ්වාන්ස් වෙනවා. අවසාන මාසෙනකොට අපි කොහොමද ගොඩක්ම ඇඩ්වාන්ස් වෙනවා. දැන් ඔයාලට කලින් ඔයාලගේ සීනියර් බැච් එක ඉවරයි. නමුත් අපි යාලට මිස්ටර් කාදර් ආයෙ කෝස් එක ඔෆර් කරා චුට්ටක් එක්ස්ටෙන්ඩ් කරා මාසයක් යාලා ඉල්ලලා තියෙනවා. එයාලගේ ඉංග්‍රීසි ස්කිල් අප්ග්‍රේඩින් ප්‍රෝග්‍රෑම් එකක් අපි යනවා මේ මාසේ. ඉතින් ඔයාලටත් ඒ වගේ chances තියෙනවා. මේ ඉංග්‍රීසි ඩිප්ලෝමා එක ඇතුලේ ඔයාලට letter writing ඒ වගේ ඇඩ්වාන්ස් එතනදී දේවලුත් අපි කරනවා. කිසිදු පාඨමාලා ගාස්තුවක් අය උනේ නැහැ නේද? නෑ ඒකට කිසිම පාඨමාලා ගාස්තුවක් අය උන්නේ නෑ. ඒකට වෙන වෙන තැන්වල විසිටින් ලෙක්චර්ස්ලා ප්‍රොෆෙෂනල් කට්ටිය ඒ කට්ටිය එනවා. එතකොට අපි මේ කෝස් එක පැය 60ක් යාලට ඔෆර් කරනවා. ඉතින් අපි ඒක ඇතුලේ යාලට ඊමේල් රයිටින් ඉංග්‍රීසි පබ්ලික් ස්පීකින් ඒ වගේ දේවලුත් අපි ඔෆර් කරලා තිනවා. දැන් එයාලට අපි ඒ තව සෙෂන් මම පොඩි දෙයක් සඳහන් කරන්න ඕන. ඒ වගේ එක්ස්ටෙන්ඩ් කරගත්තත් පාඨමාලාව ප්ලෑන් කරපු කාලයේදීම අවසන් වෙනවා. පාඨමාලාව නිල කාලයේදීම අවසන් වෙලා සහතිකයත් ලැබිලා කන්වොකේෂන් එකක් තිබිලා ඒ කිසිදු කටයුත්තකට කිසිදු බාධාවක් වෙන්නේ නැහැ. අරම මැඩම්ලත් එක්ක කතා කරගෙන ඔයගොල්ලෝ දාපු ඊමේල් රයිටින් හරි CV හදන විදිහ හරි ඉන්ටර්වයුව එකට සහභාගී වෙන විදිහ හරි ඒවා ගැන උගන්වන දේවල් ඔයගොල්ලෝ කතා කරගෙන දාගත්තට ඒවා පාඨමාලාවට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. දැන් පාඨමාලාව අපේ පාඨමාලාව ඉවරයි. අපි පළවෙනිද එක්සෑම් උත් තියෙනවා. ඉතින් එක්සෑම් පාඨමාලාව ඉවරලා ළමයි කිව්වා තව මාසයක් විතර මැඩම් එකෙන් ඉගෙන ගන්න හරි ආසයි. අපිට තව මාසයක් විතර මොන හරි කරලා දෙන්න බැරිද කියලා. ඉතින් අපි යාළගේ අදහසට ඒ වගේ යාළගේ අවස්ථාවක් ආදරයට ඔයගොල්ලන්ට ඔන්න ගන්න පුළුවන් අපි අවස්ථාවක්. අවස්ථාවක් දුන්නා මාසයක් විතර. ඉතින් ඒක කැම්පස් එකෙන් අපි ෆ්‍රී දුන්නා. ඉතින් ඔයාලටත් අපි එහෙම දෙනවා. සහ මිස්ටර් කාදරික ඔයාලට 8 ඉඳන් 9:00 වෙනකන් තියෙනවා කියලා. හැබැයි ඔයාලගේ සීනියර් බැච් එක සමහර දවස්වලට අපි 7ට පටන් ගමු මැඩම්. අපි 7 ඉඳන් 10 වෙනකන් කරමු. මොකද අපිට තව චුට්ටක් වැඩිපුර අපේ ස්පීකින් සයිඩ් එක හදා ගන්න ඕනි. එහෙම කතා කරලා වෙලාව වැඩි කරගත්තා. සමහර දවස් යාලා ඉල්ලුම් කරලා. හැබැයි මේවට ඔයාලට කිසිම මුදලක් අය වෙන්නේ නැහැ. ඔයාලගේ කැමැත්තට ඔයාලට මම උගන්වගෙන යනකොට ඒ ග්‍රැමර් පාර්ට් එකේ තව මොනවා හරි ඔයාලට ෆර්දර් එක්ස්ප්ලනේෂන් ඕන නම් ඔයාලට ඉල්ලන්න පුළුවන්. එතකොට මම ඒ දේවල් අපි වෙනම සෙෂන් එකකින් කතා කරනවා. ඔයාලත් එක හරි ලස්සනට අපි වැඩේ ප්ලෑන් කරලා කරන කෙනෙක්. මට ඕනි විදිහට උගන්වනවට වඩා ඔයාලගේ දැනුම මට්ටමට හරියන්න ඔයාලට ආස හිතන විදිහට තමයි උගන්වන්නේ. මොකද ඔයාලා තමයි ශිෂ්‍යයෝ. මම ගුරුවරයා. මට ඕනි විදිහට නෙවෙයි උගන්වන්න ඕනි. ඔයාලට තේරෙන විදිහටයි ඉගෙන ගන්න ඕනි. ඒ හින්දා අපි ඔයාලට තේරෙන විදිහට මේ කෝස් එක හරිම සරලව මුල ඉඳන් හරිම ලස්සනට කරගෙන යමු. ඉතින් ඔයාලට මොනවාද ඉස්සරහට අවශ්‍ය වෙන පොත්පත් රීඩින් මැටීරියල්ස් මොනවාද? ඔයාලා බලන්න එපා. මෙහෙම Zoom කියපුවාම මම මෙහෙම ප්‍රසන්ටේෂන් එකක් දාලා ඒකම කියවගෙන යන්නේ නැහැ. අපි ප්‍රැක්ටිකල් සෙෂන්ස් වැඩි. ප්‍රැක්ටිකල් කියන්නේ ඔයාලා මාව හම්බෙන්න එන්න ඕනි ප්ලේස් එකකට එන්න ඕනි කියන එක නෙවෙයි. අපිට Zoom එක හරහා ප්‍රැක්ටිකල් ගොඩක් දේවල් කියන්න පුළුවන්. අලුත් ටූල්ස් වලින් අපි මේවා යූස් කරනවා. මොකද දැන් මොඩර්න් ටෙක්නොලොජි එක හරි දියුණුවයි. ඒ දියුණුව එකත් එක්ක අපි ඔයාලත් එක්ක මොඩර්න් ටෙක්නොලොජි එකත් එක්ක වැඩ කරනවා. ඉතින් කිසිම දෙයකට බය වෙන්න එපා. මුල ඉඳන්ම ඉගෙන ගන්න ආසල් ළමයෙකුට හරි ලස්සනට කියලා දෙනවා. ඔයාලට ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාලා අහන්න පුළුවන්. ඔයාලා ඇඩ් කරලා තියෙන ගෲප් එකේ මගේ නම්බර් එක තියෙනවා. ඉතින් ඔයාලට ඕන වෙලාවක ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න පුළුවන්. ඔයාලගේ යෝජනා කියන්න පුළුවන් මට. අපි මේක කරමු කියලා. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඕන දෙයක් මාත් එක්ක ඇකඩමික් දේවල් කතා කරන්න පුළුවන්. ඒ වගේම අපේ සපෝට් ටීම් එක හරිම හොඳයි. මේ මිස්ලා සර්ලා ඔයාලත් එක්ක හොඳට වැඩ කරනවා. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ කෝස් කෝඩිනේටර්ත් එක්ක කතා කරන්න පුළුවන්. ඔයාලට on time lecture recordings හම්බ වෙනවා. ඒව ගැන බය වෙන්න එපා.
ඉතින් මම හරි ආදරෙන් ඉල්ලනවා දැන් අද ලෙක්චර් එක අඟහරුවාදා ලෙක්චර් එක තිබිලා ඉරිදා ලෙක්චර් එකට එන්න කලින් අනිවාර්යෙන් කලින් දවසේ ලෙක්චර් එක බලලම සම්බන්ධ වෙන්න. නැත්නම් ඔයාලට පාඩම මගේ ඇරෙන්න පුළුවන්. අපි සමහරලාට මම අර එකම පාඩමක් ගත්තාම එකම දවසේ ඉවර කරන්න උත්සාහ කරනවට වඩා ඒ පාඩම ඔයාලට තේරෙනකම් මම කරනවා. ඒ හින්දා ඒ ගැන බය වෙන්න එපා. මේක ඔයාලගේ ජීවිතේ කරන අවසාන ඉංග්‍රීසි පාඨමාලාව කරගන්න හොඳට ඉංග්‍රීසි ටික ඉම්ප්‍රූව් කරගන්න මාත් එක්ක හොඳට වැඩ කරන්න සහ මං හරි ආදරෙන් ඉල්ලනවා මාත් එක්ක ලෙක්චර්ස් වලදී කතා කරන්න. දැන් Zoom කියලා කතා නොකර ඉන්න එපා නේද මිස්ටර් කාදර්? අපිත් එක්ක කතා කරන්න පුළුවන්. අපි ඒ chance එක දෙනවා ළමයිට. හරිනේ ඔයාලට මොනවා හරි දෙයක් කියන්න පුළුවන් නම් අපි ඔයාලගේ භාෂණ නිදහස නැති කරන්නේ නැහැ. ඔයාලට මාත් එක්ක කතා කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලා මාත් එක්ක හරියෙන් හොඳට අත්වැල් බැඳගනී කියලා හිතනවා. ඉතින් ඔයාලගේ සියලුම අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්නත් ඕනි. මාත් එක්ක හරි ලස්සනට ඉගෙන ගමු. මම කියන්නේ මාත් එක්ක හරි ලස්සනට ඉගෙන ගමු කියලා. ඉතින් ජොබ් කරන අයට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඕනම කෙනෙක්ට පුළුවන් විදිහට තමයි අපි කෝස් එක ඩිසයින් කරලා තියෙන්නේ. හරිද? ඔයාලට ඔයාලගේ සහෝදරයොත් එක්ක හරි ලස්සනට කමියුනිකේට් වෙලා, ගැදර් වෙලා වැඩ කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් මේක. ඔයාලට රෙකෝඩින් දෙන නිසා රෙකෝඩින් රෙෆර් කරන්න පුළුවන්. රෙකෝඩින් එක බලනකොට මොන හරි ප්‍රශ්නයක් ආවොත් ඒක මාත් එක්ක හරි කෝස් කෝඩිනේටර් එක්ක හරි කතා කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඔල්රෙඩි මම තමයි SIT සරසවියේ භාෂා අධ්‍යනාංශයේ අංශාධිපති කියලා. ඒ හින්දා ඒක ගැන ඩවුට් එකක් තියාගන්න එපා. අපේ එන විසිටින් ලෙක්චර්ස්ලාත් හරිම හොඳ ක්වොලිෆයිඩ් ලෙක්චර්ස්ලා ඉන්නේ. ඉතින් මම ගොඩක්ම බලාපොරොත්තු වෙනවා ඔයාලගේ ග්‍රැමර් සයිඩ් එක, ස්පීකින් සයිඩ් එක හදන්න. මොකද අපිට ඉංග්‍රීසි කොච්චර ඉගෙන ගත්තත් අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කතා කරන්න ටිකක් අමාරු එක. ගොඩක් කටි කතා කරන්න බයයි. අපි ඉතින් ඒ ලැජ්ජාශීලී බව නැති කරගෙන හැමදේම නැති කරගෙන හොඳට අපි වැඩ කරගමු. හරි ඔයාලගේ පුතේ ඔය පරිපාලනයෙන් ගැටලු නම් ඇත්තටම අහන්න ඕනේ මිස්ටර් කාදර්ගෙන් ඔයාලා O level අය කොහොමද කරන්නේ A level අය කොහොමද කරන්නේ එක්සෑම් සෙන්ටර්ස් ගැන මේ ප්‍රශ්න ටික අහන්න ඕනේ මිස්ටර් කාදර්ගෙන් ඉගෙනුම සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ටික මාත් එක්ක කතා කරලා මාත් එක්ක අහන්න පුළුවන්. ඒ කියන්නේ ඉගෙනීම් කාර්යය සම්බන්ධව. එතකොට අපි ඉස්සරහට කතා කරමු ඔයාලට ටීචින් වෙයිට් එක අනුව තමයි අසයින්මන්ට් එකට කොච්චර ලකුණු ප්‍රමාණයක් දෙනවද එක්සෑම් එකට කොච්චර ලකුණු ප්‍රමාණයක් දෙනවද කියලා ඩිසයිඩ් කරන්නේ. බය වෙන්න එපා එක්සෑම් අමාරු නෑ අසයින්මන්ට්ස් අමාරු නැහැ. සාමාන්‍යයෙන් මම ළමයිව ෆේල් කරන්න කැමති කෙනෙක් නෙවෙයි. උපරිම ලකුණු මට්ටම දීලා උපරිම පාස් කරන්න try කරනවා. ඒ හින්දා ඒක ගැන බය වෙන්නත් එපා. මොකද මම ෆේල් වෙන්න උගන්වන්නේ නැහැ. මම බලන්නේ හැම ළමෙක්ම මෙතනට ඇවිල්ලා ඉන්න හැම ළමෙක්ම අනිවාර්යයෙන්ම කොන්වොකේෂන් එකට ගෙන්න ගන්න තමයි මම බලන්නේ හොඳ ලකුණු මට්ටමකින්. ඒ හින්දා ඒ ගැන නම් චුට්ටක්වත් බය වෙන්න එපා. ඔයාලා on time register කරයි, ඔයාලට student ID එක දෙයි, හැමදේම කැම්පස් එක පැත්තෙන් කරයි. ඉතින් සමහර කට්ටිය ඉන්නවා කැම්පස් එකේ එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය, සමහර අය නැති අය ඉන්නවා. ඒ හැමෝම මම ආයෙ පාරක් වෙල්කම් කරනවා. ඔයාලට මොනක් හරි කෝස් එකේ ටීචින් සම්බන්ධ ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් අහන්න. එතකොට මම කියන්නම්. හරි ස්පීකින් ඉංග්‍රීසි වලට වැඩි අවධානයක් දෙන්න. හරි. ස්පීකින් ඉංග්‍රීසි වලට වැඩි අවධානයක් දෙන්න පුළුවන් ඔයාලගේ පැත්තෙන් තමයි. මොකද අපි කියනවානේ හීනන්න නම් වතුරට බහින්න ඕනි කියලා. ඉතින් ස්පීකින් පුරුදු වෙන්න නම් කතා කරන්නම ඕනි. ඉතින් මම කතා කරන විදිහ කියලා දෙනවා. ඔයාලට තියෙන මාත් එක්ක කතා කරන්න. හරිනේ? ඔව් අපි listening හදාගන්න එක එක විවිධාකාරයේ ටෙක්නික්ස් යූස් කරනවා. ඉතින් මම ඔයාලට මෙතනදී ගොඩාක් ටෙක්නික්ස් කියලා දෙනවා. අපි ගොඩාක් resources යූස් කරනවා. ඒ හින්දා බය වෙන්න එපා. resources තියෙනවා ඔයාලට. මම මේ සියලුම resources ඔයාලට දෙනවා. අපි ඒක දෙන විදිහක් බලමු. මොකද ගොඩක් අයට අපි WhatsApp එකට දැම්මට පස්සේ කට්ටිය ටික කාලයක් යනකොට WhatsApp එක නැති වෙන්න පුළුවන්. එක්ක message ඔක්කොම delete වෙන්න පුළුවන්. එතකොට යාට ඒවා ආයෙ හොයාගන්න අමාරුයි. ඒ නිසා අපි මොකක් හරි බලමු Google PDF Google Drive එකට දාලා හරි ඔයාලට අනිවාර්යයෙන්ම මම resources දෙනවා බය වෙන්න එපා. ඕකේ ඕනි පොත් මොනවද කියලා අහනවා. පොත් ටික මොනවාද කියලා
මං අනිවාර්යයෙන්ම ඔයාලට පළවෙනි ලෙක්චර් එකේදී කියන්නම්. Okay, Rifka, don't hesitate with the Sinhala. Okay, I will explain everything in English in the lectures. Okay, this is introduction session. Okay, Rifka? Rikasa. Okay, not Rifka, Rikasa. Okay, Rikasa, if you're not understanding Sinhala, please let me know it. I will explain in English, okay? Don't hesitate with it, okay? කවුරුත් එහෙම hesitation එකක් තියාගන්න ඕනේ නැහැ. ඔයාලට තාම මොන හරි ප්‍රශ්න තියෙනවද ටීචින් සම්බන්ධව? කන්වර්සේෂන් එක කොයි මාසෙද කියලා මං හිතන්නේ මිස්ටර් කාදර් රාමතුල්ලා කිව්වා. Okay. ඇත්තම කිව්වොත් කවුද අසීප් ඉල්ලලා තියෙනවා ටැමිල් වලින් අන්න ඒක නම් ප්‍රශ්නයක් තියෙනවා. මට ටැමිල් බෑ. මං හිතන්නේ එයාට සිංහල තේරෙනවා ඇති. එතකොට සිංහල තේරෙනවා නම් ඔබට මේ ඩිප්ලෝමා එක කරන්න පුළුවන්. මොකද අපි ටැමිල් මීඩියම් SITC සරසවියේ කිසිදු පාඨමාලාවක් දෙමළ මාධ්‍යයෙන් නැහැ. අපි සිංහල මාධ්‍යයෙන් පමණයි කටයුතු කරන්නේ. එතකොට ඒ ගැන ඇත්තටම කනගාටුයි. මොකද ලොකු පිරිසක් නැතිවීම පිළිබඳව කෙසේ වෙතත් 2027 වර්ෂයේ සිට අපි ක්‍රියාත්මක කරනවා දෙමළ භාෂාවෙන් දෙමළ මාධ්‍යයෙන්ුත් පාඨමාලාවන්. ඒකට අදාළ කරන බිල්ස් අපි පාස් කරලා තියෙන්නේ SDFL එකෙන් පවා ඇප්‍රූවල්ස් අරගෙන තියෙන්නේ. එතකන් මං හිතන්නේ අසීත් කියන ළමයෙක් ඉන්නවා. ඒ ළමයා ටැමිල් වලින් ටියුට් අහනවා. කෙසේ වෙතත් පුතේ එහෙම නම් එහෙමනම් ලබලා දෙන්නේ නැහැ. එතකොට ඉංග්‍රීසි මාධ්‍යයෙන් සහ සිංහලෙන් තමයි තියෙන්නේ. හරි. පාස් මාක් එක කීයද කියලා අහනවා. අපි PSB යුනිවර්සිටි එකේ පාස් මාක් එක කීයද මිස්ටර් කාදර්? මැඩම් 60යි. එතකොට ඒක සාමාන්‍යයෙන් අසයින්මන්ට් එකෙන්ම කවර් කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. හා. white board එක මෙතන ගන්න. ඔයා white board කියලා මීන් කරේ මේ බෝඩ් එක ලියලා වෙන්නේ නැති. ඔයාලට පේනවා මගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ white board එකක් නැහැ. එහෙනම් white board වල ලියලා උගන්වන්නේ දැන් තාක්ෂණයේ දිනුනොනේ අපිට එක එක ටෙක්නික්ස් තියෙනවා උගන්වන්න. assignment hard copy ද soft copy ද? මිස්ටර් කාදර්? හાર્ඩ් කොපි. hard copy. අපිට තැපල් කරන්න ඕන. මම ඒක මගේ ප්‍රසන්ටේෂන් එකේ කිව්වා. හා හා. දැන් මැඩම් මෙතනත් අර කලින් ප්‍රශ්න ටිකම තමයි කරකෙන්නේ. අපි ඔව් එන් නේද? කරමු. ඔව්. ළමයින්ට වෙන මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔබ මුදල් ගෙවලා දාපු WhatsApp එකට දාන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ක්ලියර් නම් ක්ලියර් කියලා මැසේජ් එකක් දාන්න. ළමයි හැමෝටම ක්ලියර් නම් අපි එන්ඩ් කරලා ඊළඟ පන්තියට ඉඳන් පටන් ගමු. බෑච් ස්ටොප් ඔව් කෙනෙක් මේ වෙන්න ඊදා මහන්සි වෙන්න පළවෙනි ඕන. එක පටන් ගන්නවා. එතකොට මම ඕනි පොත්පත් ටික වලට මොනවද කියලා කියන්නම් පුතේ. ඔව් අන්තිමට පොතක් හදන්න තමයි තියෙන සිතුවිලි. බෑච් ස්ටොප් වෙන්න මහන්සි වෙන්න ඕන. ඒක අසයින්මන්ට් එකෙනුයි විභාගෙනුයි තමයි එක්සෑම් තීරණය එකම. කරන්නේ. ඇන්ඩ් ඒක සම්පූර්ණ අපි නිදහස කතිකාචාර්ය මණ්ඩලයට දීලා තියෙනවා. මැඩම් සහ ඒ කතිකාචාර්ය මණ්ඩලය තමයි තීරණය කරන්නේ බෑච් ස්ටොප්. නිපුණි අහනවා එක්සෑම් ප්‍රශ්නයක්. එක ඒක විතරක් උත්තර දෙන්නම් මම ඊට පස්සේ එන්ඩ් කරමු. මිස් ඩිප්ලෝමා ඉවරුණාම ඒ ඩිග්‍රී එක টොප් අප් විදිහට කම්ප්ලීට් කරන්න බැරිද අහනවා within 1 year වගේ. පුතේ SITC එකේ ෂෝට් කට්ස් නැහැ. එතකොට ඔයා බැරි වෙලාවත් ඩිප්ලෝමා එකක් කරලා 1 year වලින් ඩිග්‍රී එකක් කරා කියනකො টොප් අප් එකක්. එතකොට ඒක අරගෙන ඉන්ටර්විව් එකට ගියාම ඒගොල්ලෝ අහනවා ක්‍රෙඩිට්ස් 60 කම්ප්ලීට් නැහැ කියලා. මොකද ක්‍රෙඩිට්ස් 30යි කියන්නේ ඩිප්ලෝමා එක. එතකොට টොප් අප් එකක් 1 year එකකින් ඉගෙන ගත්තොත් ඔයාට හම්බෙන්නේ ක්‍රෙඩිට්ස් 30යි. උපාධියක් කම්ප්ලීට් වෙන ක්‍රෙඩිට්ස් 90ක් ඕන. එතකොට ෂෝට් කට්ස් වලින් ඩිග්‍රීස් කම්ප්ලීට් කරන්න එපා කවදාවත්. මොකද එතකොට ඔයා අනිවාර්යෙන් ඉන්ටර්විව් එකකදී අතරමං වෙනවා. SITC සරසවියේ ෂෝට් කට්ස් වලින් ඩිග්‍රීස් නැහැ. ඩිප්ලෝමා එක මාස 6යි. උපාධිය සම්පූර්ණ අවුරුදු 3යි. මාස 6ක ඩිප්ලෝමාවක් හදාරපු නිසා පළමු සෙමිස්ටරය එනම් මාස 6 නිදහස් වෙනවා. එතකොට අවුරුදු 2කමාරකින් ඩිග්‍රී එක කරන්න පුළුවන්. ඒක තමයි
SLQA SLQA ෆ්‍රේම්වර්ක් එකට නීතියානුකූල ක්‍රමය. එකම ක්‍රමය. ඉතිරි අනෙකුත් සියලුම ක්‍රමයන් ෂෝට් කට්ස් ඒවා පිළිගත් ඒවා නෙමේ. ඒවායින් උපාධි ඉවර කරලා ගොඩාක් ළමයි අතරමං වෙනවා. එහෙම කරන්න එපා. හරි? 30 කියලා දාලා තියෙනවා තෝගයක්ම. එහෙනම් අපි පුතා අවසන් කරමු. අපේ Facebook එකේ තියෙනවා පෝස්ට් එකක්. අද පැවති වැඩසටහන පිළිබඳව කමෙන්ට් එකක් දාන්න කියලා. තව ටිකකින් දාලා ඔයගොල්ලන් ගෲප් එකට දායි. ඉතින් මම ඔයගොල්ලෝ හැමෝම ආරාධනා කරනවා අද පැවති වැඩසටහන පිළිබඳව කමෙන්ට් එකක් දාන්න කියලා. එතකොට ඒක අපි හැමෝටම වැදගත් වෙයි. මගේ පැහැදිලි කිරීම ප්‍රසන්ටේෂන් එක වගේ දේවල් ඔයගොල්ලන්ට තේරුණාද? ගුඩ් කියලා දාන්න. එහෙනම් ඔයගොල්ලෝ හැමෝම මේ පාඨමාලාව අතිසාර්ථක ලෙස ඉවර කරගන්න කියලා සුබ පැතුම් එකතු කරනවා. ඩිප්ලෝමා ප්‍රධානෝත්සවයේදී හමු වෙමු. එතකන් good luck. හොඳින් පාඨමාලා වැඩ කටයුතු කරගන්න. ත්වන් සරණයි. ආයුබෝවන්. අස්සලාමු අලයිකුම්. වණක්කොම්. ජේසු පීඨයි. thank you very much ඔබතුමියගේ සහයෝගයට. ඊළඟ ක්ලාස් එක මම හිතන්නේ මැඩම් කනෙක්ෂන් මොකක් කරේ. ඊළඟ ක්ලාස් එක හෙට නැහැ. ඉරිදා තමයි තියෙන්නේ. ඉරිදා ඉඳලා එක දිගට අඟහරුවාදා සහ අඟහරුවාදා සහ ඉරිදා දිනවල පැවැත්වෙනවා. හරි. එහෙනම් very good luck. ත්වන් සරණයි. good luck ළමයි. bye.